යාළුවනේ travel with සඳරුවන් YouTube channel එක අද විශේෂ තැනකට ඒ තමයි ඔයාලට පේනවා ඇති මට පිටිපස්සෙන් Lotus Tower එක. ඉතින් අද ඒක තමයි නරඹන්න යන්නේ. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න, share කරන්න. අපි මේ බලමු ගිහිල්ලා කොහමද කියලා. මේකට නෙළුම් කුළුණට ඇතුල් වෙන එන්ට්‍රන්ස් එක. ඉතින් ටිකට් එක අරගෙන මෙතනින් විශේෂ චෙක් කිරීමකට ලක් කරනවා. ඊට පස්සේ තමයි මේකට ඇතුල් කරගන්නේ. ඉතින් මෙතනින් විදුලි සෝපානයක් තියෙනවා. ගිහින් බලමු උඩට තව ඉස්සරහට කොයි වගේද කියලා. අපි ආවේ ඒ බලන්න ඒක දැන් මේ තමයි ඔයාලට Lotus Tower එක නරඹීමට ආපුවම පස්සේ නරඹන්න පුළුවන් එකම ස්ථානයේදී මේ තට්ටුව. ඉතින් මේකට ඇවිල්ලා නරඹු මධ්‍යස්ථානයේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඔයාලා කියන බෝඩ් සිටි හා ගෝල් බේස් අරගල බීටි භූමිය. ඉතින් ඒ වගේ මේ පැත්තේ තියෙනවා කොළඹ වරාය ප්‍රධාන වශයෙන් පේන්න තියෙන්නේ. ගානක් තියෙනවා මේක බලමු. හලෝ යාළුවනේ අපි දැන් නෙළුම් කුළුණේ උඩට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන නරඹු මධ්‍යස්ථානයේ. ඉතින් මෙතන ඉඳන් ඔයාලට මේක බලන්න කරන්න පුළුවන්. මේ තියෙන කොළඹ වරාය. මේ පැත්තෙන් බලපුවාම ස්ටේෂන් එක. එතකොට මරදාන මේ පේන ඒරියාගේ නක්ලස් කඳු වැටිය පේනවා අපිට මීදුම නිසා පොඩ්ඩක් බලන්න අමාරුයි. ඉතින් අපි තව අනිත් පැත්තේ රවුමක් ගිහිල්ලා බලමු කොහොමද කියලා ලස්සන. යාළුවනේ ඔන්න දැන් මේ අපි ඉන්නේ දකුණු ආසියාවේ එකම කැරකෙන අවන්නල පීටි තටු. ඉතින් මේකේ විශේෂත්වයක් විදිහට තියෙන්නේ මුළු අවන්නලම තප්පර 48ක් භ්‍රමණය කරන්න වෙනවා මේ නිතරම. ඉතින් ඔයාලට කෑම කන ගමන් මේක වටේ රවුමක් යන්න ඉඳගෙනම රවුමක් යන්න එන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව සලසලා දීලා තිනවා. ඉතින් මේක විශේෂ අවස්ථාවක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේක බලන්න. ඇත්තටම සුන්දරයි, ලස්සනයි. ඉතින් මේ අනිත් ඒවත් ඔයාලා බලන්න ඇවිල්ලා අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියලා.
හරි යාළුවනේ අපි ලෝටස් ටවර් එක නරඹුවා. ඉතින් අපිත් ඔයාලට ආරාධනා කරනවා ඇවිල්ලා නරඹන්න. බලන්න බැරි අයට, එන්න බැරි අයට, දුර පළාත්වල ඉන්න අයට ඉතින් තමයි මම වීඩියෝ එක දාන්න කියලා හිතුවේ ඒ channel එක කරා. ඉතින් ඔයාලා මගේ channel එක like කරන්න, comment එකක් දාන්න, share කරන්න, subscribe කරලා තියාගන්න. අපි මගේ අලුත් වීඩියෝ එකකින් යලිත් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ජය වේවා.